සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ හෙළ කිචන් YouTube channel එකට. ඉතින් මම අද අරන් ආවේ අඹ අච්චාරුවක් හදන විදිය. ඉතින් ඔයාලා මුලින්ම දැක්ක විදිහට මම අඹ ගෙඩිය හොඳට හොදලා මෙන්න මේ විදිහට පිහියකින් හරි ඔයාලට පහසු විදිහකට හොඳින් අඹ ගෙඩිය සුද්ධ කරගන්න. ඉතින් අඹ අච්චාරු හදන එකත් අපි හිතන තරම්ම ලේසි වැඩක් නන් නෙමෙයි. මෙන්න මේ විදිහට අඹ ගෙඩිය හොඳින් සුද්ධ කරගන්න. ඊට පස්සේ ඔයාලා හොඳට කැපෙන පිහියක් කරන් අඹ ගෙඩිය පොඩි කෑලි වලට කපා ගන්න. ඔයාලට පේනවා ඇතිනේ මගේ පිහිය නම් හොඳට කැපෙන පිහියක් නම් නෙමෙයි. අන්තිමේදී මගේ අඹ ගෙඩිය කෑලි වලට කපා ගන්න නංගිටත් එන්න කියන්න උනා. පොඩි කෑලි වලට කපා ගන්න කිව්වට මගේ අඹ ගෙඩිය නම් ලොකු කෑලි වලටත් කැපුණා. ඔයාලට පේනවා ඇතිනේ මගේ පිහිය නම් පොඩ්ඩක්වත් කැපෙන එකක් නෙමෙයි. ඊට පස්සේ ඔයාලා රස අනුව මිරිස් එකතු කරගන්න. ඔයාලා සැරට කන කෙනෙක් නම් මිරිස් වැඩිපුර එකතු කරගන්න ඕනි. ඊට පස්සේ තුන පහකුඩු එකතු කරගන්න. ඔයාලා තුන පහකුඩු දාලා කන්න කැමති නැත්නම් එකතු කරගන්න එපා. බාජාරුවකට ලුණු සහ සීනි එකතු කරගන්නවා. ඔයාලා සීනි දාලා කන්න කැමති නැත්නම් එකතු කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට හොඳට බාජාරුවක තවලම් කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු අඹ අච්චාරු එක. ඔයාලා මේ වගේ තවත් මගේ වීඩියෝ බලන්න ඕන නම් අමතක නොකර මගේ හෙළ කිචන් YouTube channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.